In this video, I'm walking you through Vandala Plantation. If you haven't watched the first one, I highly recommend you to go and check it out because this won't make sense if you don't watch both videos to get a full picture of this. Hope you enjoy. වැන්දල ප්ලාන්ටේෂන් එක පිහිටලා තියෙන්නේ අපේ අප්පච්චිගේ රුවන්වැල්ල මහා ගෙදර පිටිපස්සේ. ඒ කියන්නේ බෑක් යාඩ් එකේ. එයා අපේරට ආවේනික වූ දේශීය සහ විදේශීය වඳ වීගෙන යන ගොඩාක් කැටගරිස් වල පළතුරු ಜಾති මෙතන තියෙනවා. එයා ඉතින් හරි ආදරෙන් එයාගේ ළමයි වගේ තමයි මේ හැමදේම බලාගන්නේ. ඒක හින්දා මම හිතුවා එයා මේ ආදරෙන් කරන දේ ඔයගොල්ලෝ හැමෝත් එක්කම බෙදා ගන්න. උදේට සරයක් මේ උඩින් ටිකක් අහගෙන යනවා. ඒකට කිරියනවා. පැය භාගයක් විතර යනකොට ඉබේම මේක ඇල්ල තමයි දවසට හක්කනවා. ඉබේම ඊට පස්සේ කප් එක පිරෙනවා. කප් එක පිරෙනවා අරකට මිදෙනවා. අර අපේ ලේ පොඩක් ගිහිල්ලා මිදෙන්නේ. ඒක නැචරල් මේ සිද්ධියක්. ඊට පස්සේ මේක මාමා මෙතෙන්ට ගියන් පස්සේ ආයි මේ පැත්තෙන් පටන් ගන්නවා. ඒතකොට මේ පැත්ත ලියලා. ආයි කාලයක් ඒක ඉවරනකොට මේ පැත්ත ලියලා. ඒක තමයි අවුරුදු 30ක් 35ක් විතර ගහෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. පස්වෙනි අවුරුද්ද 6 වෙනි අවුරුද්ද වෙනකොට තමයි ගහ ඒ ගන්නට එන්නේ. ඒකට 30ක් විතර වෙනකල් අපි කරනවා ඒක. හරි. එහෙනම් අපේ කොඩා තරුණ ගස් තියෙනවද? මේක හොඳ වයසක ගහ. මේක අවුරුදු 20 විතරනේ. තරුණ මේක ඇවිල්ලා රේන් ගාඩ්. අර පැත්තේ තියෙන එක රේන් ගාඩ්. වැස්සොත් කපන්න බෑ. වැස්සොත් මේ වතුර තියෙනකොට මෙයාට කපන්න බෑ. මේ හියනවා වතුර නේ ටික. දැන් මේක කොහොම වහලා තියෙනවා ස්කර්ට් එක වගේ. So the flow goes directly and in you the top. get protected From the rain. rain. Otherwise, rain get mixed on the milk also. So then the quality. රේන් ගාඩ්. ඊට පස්සේ මේව එකතු කරගෙන කොහෙද ගෙනියන්නේ අපච්චි? මේකට උඩ ඉස්සරන ස්මෝක් සීඩ්ස් නේ. දැන් මේවා මෙහෙමම කිරිම අරන් යනවා මිනිස්සු. මේකට දාලා මිදෙන්න නැතු වෙන්න එක. හරි. දාලා අරන් යනවා. යන්න. ඉතින් මේ මට තමයි මේ ඒ දණ්ඩ යන්න බෑ කියලා. දවසක් කිව්වා. අපච්චි කියලා පණිතියට ඒ දණ්ඩ යන්න බෑ කියලා. මට කිව්වේ මේක එන්න බෑ කියලා. ඒ දණ්ඩ. ඒ දාන්න මෙච්චර ලොකු නෑ. හරි ඒ දාන්න මෙච්චර ලොකු නෑ. මම නේ එකයි. බඩගිනි හැබැයි ඉවසගෙන ඉන්න වෙනවා. මොකද මේ ඩ්‍රයිඩ් එක පටන් ගත්ත විතරයි. මම දැන් බඩගිනි කියලා කිව්වොත් it'll be weird so. ඉතින් කලින් වීඩියෝ එකේ මට විවේචන කීපයක් ඇවිල්ලා තිබුණා. එකක් තමයි මම වීඩියෝ කරන විදිය හරි නෑ. උනට වඩා කැමරා එක හොලවනවා සහ මම දේවල් එක්ස්ප්ලেইন කරනවා මදි කියන එක මං හරි ආදරෙන් මේ විවේචන බාර ගන්නවා. මොකද ඒක ඇත්ත. මමත් වීඩියෝ එක ආයෙත් බලද්දි මටත් තේරෙනවා මම පැහැදිලි කරනවා මදි සහ කැමරා කරන විදියේ පොඩි අපහසුතාවයක් බලනකොට එනවා. නමුත් මම ඇවිදින ගමන් ගිම්බල් එකක් පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ වීඩියෝ කරන්නේ. ඒකයි මේ කැමරා එක උනට වඩා හෙලවන්නේ. මම පුළුවන් උත්සාහ කරනවා ඉදිරියේ වීඩියෝස් වල ගිම්බල් එක පාවිච්චි කරන්න සහ වීඩියෝ එක මම හරියට මේ පැල ගැන එක්ස්ප්ලেইন කරන්න නැති එක නම් ලොකු වරදක් තමයි. මොකද මේ වගාවට කැමති කෙනෙක් බලනවා නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මීට වඩා තොරතුරු. ඉතින් ඒ වගේ තොරතුරු තියෙන වීඩියෝ එකක් බලනවා නම් ඕනතරම් YouTube එකේ වීඩියෝස් තියෙනවා. මොකද අප්පච්චි ආස සබ්ජෙක්ට් එක හින්දා එයාගේ මේ පළතුරු වත්තේ එක වීඩියෝස් එයා YouTube එකේ දාලා තියෙනවා සහ එයා පොතක් එලි දක්වනවා ළඟදීම මගේ පළතුරු ආරණ කියලා. අප්‍රේල් මාසේ 18 වෙනිදා ඒ ගැන තොරතුරු මම ඉදිරියේ වීඩියෝස් වල කියන්නම්. ඒකේ තියෙනවා පළතුරු 521 ගැනම ඒ පොතේ සඳහන් වෙනවා. ඉතින් ඒක ලොන්ච් කරාම මම ඒ ගැන තොරතුරු කියන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ පොත අරගෙන වැඩි විස්තර බලන්න පුළුවන්. යට හරි හයියයි. මේවා පඩාගෙන මේක අර මොනවාද? බුලට් එක ගහ ගන්න. මේකට වෙන නම ChatGPT Bamba. Let's see if they can find. Kalani mango. Madang. Apple pera. Mika? Thai lovi.
මල්ලිකාම්බ. ඉන්න වේලි. යස්නා. තින්න වේලි අඹ. කෙංගුරු. During No, not because of flood. Generally, the water retain here more. Because of rain. Yeah. මේකෙන්. අනක්ක අතන්දෑම ක්‍රීඩෝ කියන කොන හරි ගිය අඹවනේ. Malu. That is the border. The property. එන්න මේ. පීට මොකක්ද? අඹ පීටර් ප්‍රසාන්ත්. සමහරට ඒක මොකක්ද මම ඒක ගහක් දිහා ගාව පීටර් ප්‍රසාන්ත් කියන එක නවාගත්ත ගහක් වෙන්නේ නැති කියන හොස් කරේ නැත්තම්. ChatGPT එකටත් වැරදෙනවා sometimes. Thai green. අලිපේර. අලිපේර මොකක්ද? පාටේ? පාටේ. ගල්මෝර. අක්කාෂෝ. මොකද? අක්කාෂෝ කියන්නේ. Wig. Pineapple. Oh yeah. Do you want? Pineapple. Pineapple. Pera Lanka Giant. Giant. Valley jump. Jambu. What we'll do is we'll near one. Eladang. Lunudang. Polveralu. Olive type kan. Apa cara nil verlu gah කොතනද තියෙන්නේ අපේ? සෙකන්ඩ් ටෝන් එක පටන් ගත්ත ලොකු ගහක් මෙච්චර. Cheerio. ඒක දන්නවද නිල් වෙරළු කියලා එකේ නිල් පාට තියෙන රේෂ්වර දෙයියන්ගේ කඳුළු වලින් හැදිච්ච ගහක් තමයි කියන්නේ. That's Adi, did you know that? ඒකට පඳුරු ගන්නවා. That olive tree has Blue color. That is ඒකට පඳුරු ගන්නවා. I know that. You know Rudraksh? That's made out of that tree. ඒ ගහේ කොලයකට කොලයක් දුන්නා නේද? නෑ ඒකේ තමයි මේ රුද්‍රාක්ෂ කියලා අර ඇට දාන්නේ. ඒක ඇටේ. desert tree. මේ ඇටේ නම් අපච්චි මේ ඒක ලක්ෂ ගණනක් ඉන්දියාවේ. ඒකේ තියෙන මොක්ෂ කියලා දෙන ඇතුලේ. තියෙන බෙදලා තියෙන ප්‍රමාණය අනුව. Katakalwa, kaffir lime. Nasnaram. මොකද? නාස්නාර. Cutnut. ඒක Chamanaran. හරි අමුතු ලස්සන ගාම් පිට හැදෙනව නේද? Rough lemon. රටේදී Rating. පාලක් ගෙඩි හැදෙනවා. මෙහාට තව ගෙඩි හැදුණා. Rating ni kan kan. රටේ. dates. Labalu. What did you say? Sorry. Eraminia. මම හිතනවා රීවර්ඩින් process එකේ වැඩක් මේ. ආය කට්ටේ ඇවිල්ලා මේ ආවා කියලා අයිඩෙන්ටිෆයි කරන්න. Ini Nepali tu mama. Dinner bar. Makasan number. Donga. ඩොංගා. ඒක මේව જાතියක් වගේ නේ නිකන්. Gal. Mora. Niata. Tango. ඒක අපේ ස්පයිස් Embarrassing. and that one vlog. What?
umbrella. අනේ මගේ version of umbrella. Miti. Miti means midget. Ah, Shami, that's kiwi, no? Shapadilla can kiwi, right? අනේ oh my. No, it comes from විල්ලුද පුංචි. ඇයි විල්ලුද පුංචි දෙපා කළු කරගන්න ඒවා. සින්දක්. ගොඩ කිරල. Elephant ear figs. Raspberry. Oak. I'm not recording. I'm Oh, careful, careful. කොහොල්ල ලාබුල බද්ද. මී අඹ. Indigo. Indigo and Tagana Sudari. This is sugar cane. Okay. Oh, sugarcane is popular in India, right? Yeah, everywhere. Have you had like some that is to go? Yeah. Once or twice. Remember? ලු අඹ. අමාරුවෙන් පැලයක් හොයාගත්තේ මම බය හිතේ මැරෙයි කියලා. ඒක ප්‍රද්දුනානේ මම It died. No, it has not. Apache was worried that it would. ලේන තැරි Lena Perry. බල්ලන්නාසි. Your version of බල්ලන්නාසි. Why? I can't. Can I upload that? රසයි. Then can කොහොමද කන්නේ? ඔව්. අම්මා කරන්නේ? Tagana කරනවා. You can make green tea. Green tea. Master. මේ මට වෙන මොකක්ද දාන්න ඕනේ නෑ. අපි තියෙන එක ලයින් එක අපි එකෙන් පොර දානවා. ඉතින් පොර දාලා ඉවරද? නෑ තාම. වතුර ලයින් එක අරින්න පොඩ්ඩක් පොර දාගන්න. දැන් මේ අලුත් හරි හොඳයි. ඔව්. අර අනිත් පොර ලයින් එක ඇරියෙත් නැද්ද? නෑ. ඒක දිහාට දාන්නේ නේ. අරම තරම් දුරට නෙවෙයි ගහට පොර දෙන්න කියලා. ඒ කරනවා. දැනට අපි කරගෙන යන්කෝ යන්නේ. අපි ගිහලා අධිකේ වාහන මාහලක Well done, Shami. You did it. The water has that slime. අපච්චිගේ වගාවේ පුළුවන් තරම් එළවලු පළතුරු මම මේ වීඩියෝ එකේ කවර් කරා ඒක මේකේ කලින් එකේ. නමුත් ඔක්කොම කවර් කරගන්න බෑ of course. in detail යනවා නම් පැය ගානක වීඩියෝ එකක් වෙයි. හැබැයි මේ වගේ සබ්ජෙක්ට් එකට ආස කෙනෙක් නම් වගාව පිළිබඳ ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් අපච්චි මේ දැනුම දෙන්න හරිම ආසාවෙන් ඉන්න ඔයාගේ හොබි එකනේ මේක. කාට හරි ගිහිල්ලා මේ රුවන්වැල්ලේ වැන්දර ප්ලාන්ටේෂන් එක බලන්න හැම කැමති නම් contact me, let me know. Hope you enjoyed this video. Stay tuned for the next one. Don't forget to like, comment and subscribe.